හෙම්බිරිස්සාව, කැස්ස, උණ, වෛරස් ආසාදන ඇති වුණාම අපි මුලින්ම කරන්නේ පස්පංගුව පැකට් එකක් ගෙනල්ලා තම්බලා බොන එකනේ. අද මම ඔයාට කියලා දෙන විදිහට නිකම්ම පස්පංගුව තම්බලා බොන්න නැතුව මේ විදිහට බීලා බලන්නකෝ. එකපාරයි බොන්න ඕනේ. හැම ලෙඩක්ම සුව කරගන්න පුළුවන්. එන්නකෝ අපි යමු කොහොමද මෙන්න මේ විදිහට පස්පංගුව පැකට් එක බොන්න කියලා බලන්න. මේ මම ඔයාට පෙන්නන්නේ කඩෙන් ගත්ත පස්පංගුව පැකට් එකක් හොඳට සෝදලා. සාමාන්‍ය පස්පංගුව කියන්නේ කොත්තමල්ලි, පත්පාටිගම්, කටුවැල් බටු, වියලි ඉඟුරු සහ වෙනිවැල් ගැටවලට. ඉතින් ඒ දේවල් විතරයි මෙතන අඩංගු වෙන්නේ. මීට අමතරව අපි තව දේවල් ටිකක් එකතු කරලා තමයි අද පස්පංගුව පැකට් එක තඹ ගන්න හදන්නේ. කොත්තමල්ලි ටිකක් වැඩිපුර ප්‍රමාණයක් ගන්න. ඊට පස්සේ සූදුරු, මේ තියෙන මහදුරු, මෙතන තියෙන ගම්මිරිස් ඇට ස්වල්පයක්, ඒ වගේම කරද මුංගු කරබ්බු නැටි, අමු කහ, ඊට පස්සේ මේ තියෙන වෙනිවැල් ගැට සහ අමු ඉඟුරු. මේ දේවල් ඔක්කොම හොඳට සෝදලා අපි එකතු කරන්නයි හදන්නේ. හැමදාම හදන පස්පංගුව පොඩ්ඩක් වෙනස් කරන්න හදන්නේ. ඔයා බලන්නකෝ. ඔයාට සෙම්ප්‍රතිශාව, ඇඟේ කැක්කුම, ඒ වගේම කැස්ස, මේ වගේ තත්ත්ව තියෙනවා නම් එකපාරේ මේක බොන්න ඕනේ. මාරම සුවයක් ඔයාට දැනේ. ඉතින් මේ ටික හොද ගන්නකෝ. ඊට පස්සේ අපි යමු කොහොමද මේක හදන්නේ කියලා බලන්න. සුදු ලුණු බික් කිහිපයක්වත් තියාගන්නකෝ. මේක එකතු කරන්නේ අපි පස්සේ. දැන් ඔයාට තියෙන්නේ මෙන්න මේ පස්පංගුව අපි හදාගත්තු මිශ්‍රණයට එකතු කරගන්න එක. ඊට පස්සේ තමයි අපි මේක හදාගන්නේ. දැන් ඔයාට තියෙන්නේ කබලේ හොඳට මේ තෙත ගතිය නැති වෙනකම් විනාඩි 5ක් විතර අඩු ගෙන්දරේ හොඳට මේක කබලේ බැද ගන්න එක. ඒක මතක තියාගන්න කර කරගන්න එපා. හැබැයි ඔයාට කියන්න ඕනේ කොත්තමල්ලි චුට්ටක් කළු පාට උනාට කමක් නැහැ. කර කරගන්න නැතුව සාමාන්‍ය හොඳට බැද ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ රසටම ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා මේක හොඳට තම්බන්න තියෙන්නේ. මම මේ වෙලාවේදී තමයි ඔන්න එකතු කරේ සුදු ලුණු. මෙතනදී ඔයා වතුර කෝප්ප 4ක් එකතු කරනවා නම් මේ වතුර කෝප්ප 4 එකකට හිඳනකම්, ඒ කියන්නේ එකක ප්‍රමාණය එනකම් හිඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මේ විදිහට පෙරලා බොන්න. මේක සුදු ලුණු ටික ඔයාට කෑමට එකතු කරගන්න පුළුවන්. ඔයාට මේක උණුවෙන්ම බොන්න පුළුවන් නම් සෙමදිය වෙන්න, නාසය අවහිර වී වළක්ව ගන්න වගේම උගුරට මාර සනීපයක් දැනේ. ඉතින් දැනටමත් ඔයා අසනීප තත්ත්වයෙන් ඉන්නවා නම් නැත්නම් ඔයාගේ ගෙදර කවුරු හරි අසනීප වෙලා ඉන්නවා නම් මේ දේවල් ගෙදර තියෙනවනේ. හොයලා හදලා එයාලට දෙන්න. හැමෝම සුවපත් වෙන්න ඕනේ. මං ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.